දුප්පත් මිනිසෙක් ඉස්සර දර ගේන්න ගිහිල්ලා මහන්සියට දර ටික මේ ගහක් යට දාලා දර ටිකට මොළුව තියාගෙන ගහක් යට නිදාගත්තා. ඔය නිදාගත්ත ගහ ළඟ ඉස්සර දේවාලයක් තිබිලා දැන් දේවාලේ ගරා වැටිලා. පරණ දෙවොලක් දැන්. බුදුරජාණන් වහන්සේ වදාළා. ওই දෙවොලට මිනිස්සු බාරහාර ඔප්පු කරන්න නිදහස් කරලා තියෙන කුකුළු. දැන් ඔය අලුත් නුවර දෙනිමුණ්ඩ දේවාලේ එහෙම කුකුළු නිදහස් කරන්න. ඊළඟ ගොඩාක් තැන්වල මම නුවර දළදා මාලිගාවේ නාථ දේවාලේ පැත්තේ මම දැක්කා කුකුළු නිදහස් කරලා ඉන්නවා. ඔය දේවාලවල කුකුළු නිදහස් කරන්න. එතකොට මේ නිදහස් කරපු කුකුළු දෙන්නේ ඔය ගහේ උඩ අතු පල්ලහැනු උඩනුයි අතු දෙකේ වහලා හිටියා. මේ අයට යම්කිසි වරන් ඒ කුකුලන්ටත් යම්කිසි වරදාන ලැබිලා තියෙනවා. ඒ තමයි එක කුකුලෙකුට වරදානයක් ලැබිලා තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි කියවුනේ. දැන් උඩ ඉන්න කුකුලා වර්චස් කරනකොට යට ඉන්න කුකුලාගේ ඇඟට වැටෙනවා. ඉතින් යට ඉන්න කුකුලා කෑ ගැහුවොත් "ඔය මොකද මංගේ ඇඟට ජරා කරන්නේ?" ඊට සාරියක් ගිහුවා මම දැක්කේ නෑ නේ කියලා මේ රණ්ඩුව දිගින් දිගට ගියා. කුකුළු දෙන්න දැන් කොටා ගන්න හදනවා. යට හිටපු කුකුලා කිව්වා "උඹ හිතන්න එපා මං නිකන් කුකුලෙක් කියලා. මට වරදාන ලැබිලා තියෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් මගේ ශරීරයේ මාංශ අනුභව කළොත් එයාට කහවණු 1000ක ධනයක් පහළ වෙනවා. ඒ කියන්නේ එයාට වරමක් වගේ එකක්. ඒක දේවාලක හිටපු කෙනෙක්. ඊට පස්සේ ඊළඟ කුකුලා කිව්වා "තෝ මොකෙද්ද? කවුරු හරි කෙනෙක් මට ලැබිලා තියෙන වරදානය තමයි කවුරු හරි කෙනෙක් මගේ ඇඟේ මාංශ වලින් ඇතුල් මාංශයේ කෙනෙක් කෑවොත් එහෙම එයා රජ වෙනවා. හමත් එක්ක කෙනෙක් කෑවොත් එහෙම එයා සෙම්පතියෙක් වෙනවා. ස්ත්‍රියක් කෑවොත් අගබිසවක් වෙනවා. ඊළඟට ඇටකටුත් එක්ක මාංශය කෑවොත් එහෙම රාජ කුළුපග රජතුමාට ගොඩාක් හිතවත් කෙනෙක් වෙනවා. උඹට තියෙනවද එහෙම එකක් කියලා මේ දෙන්න රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට අර ගහ මුල හිටපු මිනිස්සයා අහගෙන හිටියා. අහගෙන ඉඳලා හිමීට එහා පැත්තෙන් ගහේ නැගලා උඩ හිටපු කුකුලා අල්ලගත්තා. යට හිටපු කහවණු 1000නේ. ඊට පස්සේ කුකුලා අල්ලගෙන බෙල්ලත් මිරිකගෙන මාරලා ගෙදර අරන් ගියා. ගෙදර අරන් ගිහිල්ලා කිව්වා "ඔන්න නෝනේ අපේ කරදර ඉවරයි" කියලා මෙන්න මේ කුකුලා පිළිවෙලට මේ උයපන් අපිටට කනකොට මේ මස් කෑලි ටික බෙදාගෙන කමු මේ විදිහට කියලා ලොකු විස්තරයක් කියන්න නැතුව උයපන් කියලා දුන්නා. ඊට පස්සේ ඔන්න බතකුත් උයනවා මෙහෙන් කුකුල් මස් උයනවා. උයනකොට ඊට පස්සේ මෙයා කිව්වා දැන් මේවා කාපු ගමන් අපිට රජ සම්පත ලැබෙනවා. ඒ නිසා මේ නිකන් අඩු ගඳේ ඉන්නේ නැතුව ඉස්සෙල්ලාම හොඳට කොළපතක ඔතපන් කියලා බත් ටිකයි දැන් අර කුකුල් මාස් ටිකයි කොළපතක ඔතලා කේල් කොලේක වගේ ඔතන්න ඇති. හොඳට ගැට ගහගත්ත රස්නේ පිට. රස්නේ පිට ගැට ගහගෙන තව කොළපතකින් වහලා භාජනයකට දාලා හොඳට වැහුවා. වහලා අපි මංගල ස්ථානයකට ගිහිල්ලා මේක කමු කියලා. හොඳට නාලා මේ දෙන්න ගිහිල්ලා ගංගායිනේ හොඳ පිරිසිදු ගල් තලාවක තියලා වතුර නෑවා. ඒ වතුර නානාත දැන් මේක ඇත්තටම ඕක සිද්ධ වෙනවා. මේ මාංශ ඔය කියපු ක්‍රමයට කෑවොත් එයාට ඒ සම්පත්තිය ලැබෙනවා. දැන් මොකද දැන් මෙයාලා ගාවේ සම්පත්තිය තියෙනවා. දැන් මොකද උනේ එකපාරම ලොකු හුළඟක් අතු කඩාගෙන යන හුළඟක් ඇවිල්ලා අර ගල උඩ තිබ්බ භාජනේ හුළඟට ගහගෙන වතුරට වැටුණා. වතුරේ පාවා වෙලා ගියා. අර දෙන්න නනා හිටියේ. හුළඟට යනවා දැක්කේ නැහැ ගහගෙන යනවා දැක්කේ නැහැ. උඩට එනකොට භාජනේ නැහැ. දැන් මොකද්ද කියන්නේ? වාසනාව නැහැ. මේ දෙන්න තමයි කුකුල් හම්බුනේ මේ මිනිස්සයාට. මෙහෙම ඉන්නකොට ඔය ගංගේ පහළ රජතුමාගේ ඇමති කෙනෙක් මේ නනා ඉන්නවා. එයාගේ ඇඟේ වැදුන අර භාජනය ඇවිල්ලා.
එයා ඒක අරන් බලනකොට රස්නේ පිට බත් මුලා. ඔය නාන තැනට ඒ ඇමෙතුමා ආවේ ඒ ළඟ මේ තියෙනවා මේ තාපසාරාමයක්. තාපසතුමාට වැඳලා තාපසතුමා දිවසින් දැක්කාරක. මෙතුමා භාජනේ අරන් එනකොට ඊට පස්සේ මෙතුමාගේ නෝනයි නාලා ගොඩට ඇවිල්ලා අර බත් මුලක් දැකලා අපි මේක කමු කාගෙන් හරි ලැබිච්ච දෙයක් කියලා සැකයක් හිතුවේ නෑ. ගොඩට එනකොට තාපසාරාමේ ළඟින් යන්න තියෙන ඊට පස්සේ කිව්වා තාපසතුමාටත් දීලා කමු කියලා තාපසතුමාට කිව්වා තාපසතුමනි මෙහෙම බත් මුලක් ආවා මෙන්න මේ භාජනේ වතුර ගිහිල්ලත් නෑ රස්නේ පිට තියෙන්නේ. ඉතින් අයිතිකාරයෙකුත් නෑනේ දැන් අපි කන්න හදන්නේ කියලා. තාපසතුමා කිව්වා ඔය බත් මුල ඔයාලා හැමදාම දැන් මට දෙනවනේ. මම අද ඔයාලට දෙන්න. කියලා 3 දෙනාට බත් මුල බෙදලා ඇතුළේ මාංශ ටික ඇමතිතුමාට බෙදුවා. ඒ කියන්නේ පිට හැම ගෑවිච්චිත් නැති, ඇට කෝටු ගෑවිච්චිත් නැති තනි මස් කෑලි ටික ඇමතිතුමාට බෙදුවා. හැම ගෑවිච්ච කොටස ඇමතිතුමාගේ බිරිඳට බෙදුවා. ඇටකොටු කෑලි ටික තාපසතුමා ගත්තා. එහෙම වුණාම වෙන්නේ ඇමතිතුමා රජ වෙනවා. දේවිය මොකද්ද අගබිසව වෙනවා. ඊළඟට රාජකුලුපංග වෙනවා. දැන් බලන්න ඔය ඇත්තම සිද්ධියක්. දැන් අපි අද කාලේ ගෙදරට කුකුල් මස් ගෙනාවා කියලා ඔහොම බෙදලා කෑවා කියලා හිට ජනාධිපති වෙන්නේ නෑ. මම ඒකයි කොලක් මේ වරදව ගන්න එපා කියලා. ඒක උනේ ඒ කුකුල්ලට තිබ්බ වරදානයක්. ඒක වාලම්පුරි කතාවත් ඔන්න ඔය වගේම තමයි. හැම කෙනාටම වාලම්පුරි හරියන්නේත් නැහැ. හැම කෙනාටම නවරත්න මාණික්කේ හරියන්නේත් නැහැ. දින ඊට පස්සේ කිව්වා රජ ඇමතුමනි තව දවස් 3කින් ඔබතුමා රජ වෙනවා කියලා. මේ නිසා ඉදිරියට එන අභියෝග වලට මොහොන දීගෙන ඉන්න කියලා. පෞහදාම රට ආක්‍රමණය කළ සතුරු රජතුමා කිව්වා මේ යුද්ධය හොඳට මෙහෙවන්න නම් අපි මේ අය වංචා කරන්න ඕන කියලා අර ඇමතිට කිව්වා උඹ රජතුමා විදියට ඔටුනු පළඳලා මේ ඇතා පිට ඵලයන් මම සෙන්පතියෙක් විදියට ගිහිල්ලා ඔක ආක්‍රමණය කරන්න. ඇත්ත රජුරෝ සෙන්පතියෙක් විදියට ගිහිල්ලා ආක්‍රමණය කරන්න යනකොට රජුරෝ මැරුණා. ඇතා පිට ඉන්නවා රජුරු විදියට සරසපුව ඇමතියා. රජ්ජුරෝ මැරිච්ච ගමන්ම දැන් මෙයාට වගකීමන්නේ. මෙයා මොකද කළේ ඉක්මනට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් රත්තරන් ගේන්න කිව්වා. රන් රිදී මුතුමැණික් නගරේ හැමතැනටම හිරවලා කිව්වා මේ ධනෙ උඹලා ගනින්න ඉස්සලා යුද්ධ කරපල්ලා කියලා. නගරේ හිටව පොඩි උන් පවා අවි ආයුධ අරගෙන යුද්ධෙට ගියා. යුද්ධෙන් ඇමෙතුමා දිනුවා. දිනුවට පස්සේ අර පිරිස ඇහුවා දැන් අපේ රජුරෝ මැරුණා කවුද ඊළඟට රජ කරන්නේ? ඇමති මණ්ඩලය කිව්වා රජුරෝ ජීවමාන විද්දීම මෙතුමා රජ කරපු එකේ මෙතුමාම රජ කරමු කියලා 3 වෙනි දවසේ රජ කළා. රජ වුණා. බිසව අගබිසව වුණා. අර තාපසයා කුළුපග වුණා. මට ওই කතාව කියනකොට මතක් වුණේ මේ මැණික් පතල් කර්මාන්තේ. දැන් බලන්න අර කුකුල හම්බ වුණේ කාටද? කුකුල් මාංශය හැදුවේ කවුද? බත් මුල හැදුවේ කවුද? ඒ මනුස්සයාට මොකවත් නැහැ. නමුත් අර ඇමතිතුමා රජ වුණා ඒ සම්පත ලැබුණා. අන්න ඔය වගේ සමහරට පතල් ආරන මනුස්සයාට සොච්චමයි. අතරමැදි කෙනෙකුට ලොකු කෝටි ගණන් ධනෙ. අපි හාස්හූස් කෑවට ඇත්තටම මැණික ලැබිලා තියෙන්නේ පතල් ආරපු කෙනාගේ වාසනාවට නෙවෙයි මුදලාලිගේ වාසනාවට. ඒක නෑ කියලා කියන්න බෑ. ඇත්ත කතාව ඒක කර්මාන රූපයි. මම ඒක දැන් මේකේ තව විස්තර ඉතින් ගොඩාක් තියෙනවා ඒව ගැන කතා කරන්න වාසනාව. ඒ කියන්නේ තමන්ගේ පින් බලයේත් එක්ක මේක වෙන්නේ. මට ළමයෙක් කිව්වා රත්නපුරේ මෙයා පොඩියට මැණික් කර්මාන්තේ පටන් ගත්තා කියලා. වයසක 100 කෙනෙක් ඇවිල්ලා හොඳට මොකක් හරි බෙහෙතක් හරි ගන්න ඕන වෙලා හරි වෙන්න ඇති කිව්වා. මෙච්චර මැණික් අහුරක් දලං කෑලි කියන්නේ මැණික් කපන්න කලින් පොඩි ජාති මැණික් ගල් ටික පොඩි කෑලි ටිකක් කපලත් නැහැ. අනේ පුතේ මේක අරන් කීයක් හරි දෙන්නකො. අනේ සීයේ මට නම් ඕනේ අවශ්‍ය නැහැ මට කියලා. වෙන කෙනෙකුට දෙන්න කියලා. ඊට පස්සේ කියලා එතනින් යවලා උදේ.
හැන්දෑවේ තරුන්දා අරන් ඇවිල්ලා පුතේ මේක අරන් කීයක් හරි දෙන්න. ඊට පස්සේ කිව්වා සීයේ මට ඕනේ නෑ ওই ටික කියලා. ඊට පස්සේ නෑ නම්බ නිකන් තියාගනි කියලා අර සීයා අර මැණික් අහුර නිකන් දීලා ගිහලා පොඩි shopping එකක් උතන. ඊට පස්සේ එයාට මං හිතුවේ එයා මට කිව්වා යනවා මේක බස් එකටවත් ගන්න කියලා රුපියල් 500ක් දුන්නා කිව්වා සීයාට. ඉංගල ඔක ගෙනලා රාක්කේ තිබ්බා කිව්වා. ඊට පස්සේ දවසක් මේ ළමයා නිකන් ඉන්න ගමන් ඕකෙන් ගලක් හිමීට ඔය පොඩි ගල් ටිකෙන් එක චූටි ගල් කැල්ලක් අරගෙන ඒක හිමීට කපලා මැණික් වෙළඳ පොළට ගියා. ඒ මැණික එයාගෙන් තව කෙනෙක් අරන් තිනවා ලක්ෂ 16ට ගත්තා කිව්වා ඒ ගල. අර අහුරෙන් එක ගලක් කපලා. දැන් ඒ සීයා එදායින් පස්සේ දැක්කෙත් නෑ කිව්වා කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නෑ කිව්වා. ඊළඟ මේකෝ ඉන්නවා නම් කීයක් හරි දෙන්නත් තිබ්බා හඳුරන්නේ කියලා. මම බලන්නකො එක කෙනාගේ වාසනාව කරගෙන හැටි. ඒතුනේ මේ මැණික් අහුර ඒ සීයාට ලැබුණේ සීයාගේ වාසනාවටද අර කොල්ලගේ වාසනාවටද? කොල්ලගේ වාසනාව. එහෙමයි මේක කැරකි කියන්නේ. අපි හාසුස් ගෑවට. අපි කියනවා අරයන් නිදන් ගත්තා, මෙයා නිදන් ගත්තා, අරයා ගත්තා, මෙයා ගත්තා කියලා. ඔක්කොටම එහෙම හරියන්නේ නැහැ. තමාට වාසනාව තියෙන්න ඕන. තමාට පින්බලේ තියෙන්න ඕන. ඒ නිසා සිරියා කාන්තාව ඉන්නේ පින් තියෙන කෙනා ළඟ. වාසනාව තියෙන්නේ පින් තියෙන කෙනා ළඟ. දියුණුව තියෙන්නේ පින් තියෙන කෙනා ළඟ. ඒ නිසා දානමය වශයෙන් පින් කරන්න. සීලමය වශයෙන් පින් කරන්න. භාවනාමය වශයෙන් පින් කරන්න. කරුණා, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ජීවිතයට එකතු කරගන්න. එහෙම කරගෙන ගොඩක් ජීවිතේ පින්වන්ත කරගන්න